ආයියාලුනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න මේ වීඩියෝ එකත් අරන් ඇවිල්ලා තියෙන්නේ 2025 උසස් පෙළ විභාගයට පෙනී සිටලා මේ වෙනකොට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අයට. ඉතින් යාළුවනේ ඔයාලට මම ඊයේ දවසේදී කිව්වා මතක ඇති 27 වෙනිදා ගොඩක් දුරට ප්‍රතිඵලයි කියලා. ඒත් ස්ථීරවම කිව්වෙනවනේ ගොඩක් දුරට සිකුරාදා දවසක් නිසා ප්‍රතිඵලයි කියලා මම ඔයාලට ඊයේ දවසේදී කිව්වා. ඒ වගේම ඊයේ හවස මම වීඩියෝ එකක් ආයෙ දැම්මා. එයාලා අප්‍රේල් 14ට කලින් ප්‍රතිඵල දෙනවා කිව්වනම් මාර්තු මාසේ අන්තිම සතියේ දෙන්න විදියක් නැති වෙයි කියලා. මොකද එහෙනම් එයාලා කියන්නේ අපිට අප්‍රේල් මාසෙට කලින් ප්‍රතිඵල දෙනවා කියලා. ඔයාලට මම කියන දේ තේරෙනවා ඇති. අප්‍රේල් මාසේ 14 වෙනිදාට කලින් ප්‍රතිඵල දෙනවා කියලා කිව්වේ එයාලට මාර්තු මාසේ අන්තිමට දෙන්න බැරි නිසා වෙන්නත් පුළුවන්. මොකද නැත්තම් එයාලා අපිට කියන්නේ මාර්තු මාසේ ඉවර වෙන්න කලින් දෙනවා කියලානේ. ඒ කියන්නේ අප්‍රේල් පටන් ගන්න කලින් දෙනවා කියලා තමයි යාලා කියන්නේ. එහෙන් බැලුවොත් යාළුවනේ අපිට පොඩි එකඟතාවයකට එන්න පුළුවන්. අප්‍රේල් මුල් සතියේ මේ ප්‍රතිඵලය කියලා. මොකද මේ ගෙවෙන්නේ වීකෙන්ඩ් එකේ. කියන්නේ අද සෙනසුරාදා හෙට ඉරිදා. සඳුදා පටන් ගන්න සතියේ මේ ප්‍රතිඵල නිකුත් වෙයි කියලා අපිට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද මේ දවස් දෙකේ ගොඩක් දුරට ප්‍රතිඵල එන එක ගැන ලොකු ෂුවර් එකක් තියාගන්න බෑ. නමුත් ප්‍රතිඵල ගැන අප්ඩේට් එකක් ලැබුණ ගමන් මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඒ වගේම ඔයාලා දන්න දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න යාළුවනේ. ඒ වගේම යාළුවනේ ඔයාලගෙන් තව දෙයක් අහන්න තියෙනවා. අපේ ප්‍රතිඵල නිකුත් වෙනකන් දවසකට මේ විදිහට වීඩියෝ දෙකක් හෝ තුනක් දාලා අප්ඩේට් එකේ ඉන්න එකට ඔයාලා කැමතිද? නැත්නම් එහෙම එපාද? ඒක අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද ගොඩක් කට්ටිය බනිනවා මේක බොරු වැඩක්. අපි කොහොමද කියන්නේ කියලා. ඒ වුණාට එක එක්කෙනා දන්න අදහස් තොරතුරු බෙදා ගන්න මේක හොඳ වැඩක් වෙයි කියලා මම හිතනවා. ඔයාලා අනිවාර්යෙන් පහලින් ඒක කමෙන්ට් කරගෙන යන්න. මේ විදිහට දවසට වීඩියෝ දෙකක් හෝ තුනක් දාලා රිසල්ට් ගැන ලැබෙන අප්ඩේට් එක මේ විදිහට බෙදා ගන්න එක හොඳද නැද්ද? මේ තවත් රිසල්ට් ගැන අලුත් අප්ඩේට් එකක් ලැබුණ ගමන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් ගොඩක් දුරට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ දවස් දෙකේදී රිසල්ට් එක එන්නේ නැති වෙයි කියලා. මොකද වීකෙන්ඩ් එක නිසා. එහෙනම් මේ විදිහටම තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. දැනට ගිහින් එන්නම් හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලැබේවා. ඒ වගේම හැමෝටම ජය වේවා.